Honorable Vasantha Samarasinghe, you have 12 minutes. ගරු කාරක සභා සභාපතිතුමනි අද දවසේ පැවැත්වෙන අපේ පළාත් පාලන අමාත්‍යාංශය පිළිබඳවත් ඒ වගේම කම්කරු අමාත්‍යාංශය පිළිබඳවත් පැවැත්වෙන විවාදයේදී මේ විවාදයට ඉදිරිපත් වෙච්ච කරුණු බොහෝමයක් අතර විශේෂයෙන් අපේ විපක්ෂ නායකතුමන් ඉදිරිපත් කරපු කරුණු සහ එතුමන් මේ අවසානයේ මතු කරපු කරුණු පිළිබඳව කරුණු ටිකක් කියන්න ඕන කියලා හිතුණා. බොහෝ කරුණු කියන්න තියෙනවා. එතුමා මේ වාහන ගැන ඇහුවානේ. එතුමා මේ වාහන ගැන කියනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා කිව්වා මේ වාහන පිළිබඳව මොකද මේ රජයේ වාහන තියෙනවා ඒ වගේ මේ හොඳ වාහන තියෙනවා ගන්න පුළුවන් කියලා. අපි එතුමන්ලාට කියන්න ඕනේ මේ තිබුණු වාහන දැන් කොටසක් වෙන්දේසි කරා ඊටු ටිකත් මේ දවස්වලත් වෙන්දේසි කරනවා. ඒ තියෙන වාහන රජයේ නිලධාරීන්ටවත් පාවිච්චි කරන්න පුළුවන් ඒවා නෙමෙයි ගරු විපක්ෂ නායකතුමා. මේ දවස්වල ඒ වෙන්දේසි කරන වාහන ඔබතුමාලාට බලා ගන්න පුළුවන්. ඒ තියෙන වාහන කිලෝමීටර් සාමාන්‍ය පෙට්‍රල් ලීටරේ කිලෝමීටර් 4යි 3.5යි දුවන වාහන තියෙන. ඒවා තමයි දැන් විකුණන්න දාලා තියෙන්නේ. V8 BMW මේවා තියෙනවා. මේවා රජයට දරන්න බැරි වියදම් තියෙන ඒවා තියෙන්නේ. ඒවා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපේ අමාත්‍යාංශේ වාහන ඊයේ වෙන්දේසි කරා. ඊයේ තියෙනවා. වෙන්දේසියේ රජයේ වැලියේෂන් එකට වඩා ඩබල් දීලා තියෙනවා අපිට වෙන්දේසියේ. ඒ කියන්නේ රජයේ වැලියු කරපු ගානට වඩා දෙගුණයකට විකුණලා තියෙනවා. මට විනාඩි 12යි තියෙන රවි කරුණානායක මන්ත්‍රීතුමා මගේ වෙලාව මට දෙනවන Honorable Vasantha Samarasinghe. Okay. Yeah. Honorable Ravi Karunanayake, yes. Thank you, Deputy Make it Speaker. very short. බලන්න ඇමතුමා ලෙකෝ එකේ වාහන 4ක් විකුණලා මිලියන් 40ට එක බෙන්සයක් ගන්න මිලියන් 80ට. මේක කියන දේ ලෙකෝ එකේ සභාපති. හරි ඔබතුමා කියන මේක කුමාර ඇමතුමා මට සම්බන්ධ කටයුතු කරනවා කිව්වා. නමුත් මම කියන්නේ ඔබතුමා කියන කාරණේ පිළිබඳව විදුලි බල අමාත්‍යාංශයේ හෙට විවාදෙත් වෙනවා කතා කරමු අපි. Honorable, we may go forward. නෑ හරි. Honorable ඔබතුමා Vasantha මේ Samarasinghe මතු කරන්නේ විශේෂ කරුණක් නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. මම මතු කරන්නේ පොදු. ඔබතුමා විශේෂ කරුණත් එහෙම තියෙන්න පුළුවන් නේ. හැබැයි මේ මතු කරන කරුණ තමයි රජයේ වැලියේෂන් එක තිබුණු වැලියේෂන් එකට වඩා දෙගුණයක් හැම වාහනයකටම ඇවිල්ලා තිබුණ විකුණපුවා. දැනුත් වාහන විකිණෙනවා. ඒ සමහර වාහන පාවිච්චි කරන්න බෑ. ඒකට විතා විශාල තෙල් වියදම් යනවා. ඒ නිසා තමයි වියදම සහ නඩත්තුව කියන කාරණේ ගැන හිතලා තමයි මේ සමහර වාහන පරිහරණයෙන් ඉවත් කරන්නේ. ඒ පරිහරණයෙන් ඉවත් කරලා තමයි වාහන ගෙන්නන්නේ. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා දැනුත් කියනවා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරනවා කියලා. ඇයි මේ බොරු කියන්නේ? ප්‍රසම්පාදන ක්‍රියාවලියන් උල්ලංඝනය කරලා නෙමෙයි ප්‍රසම්පාදන කමිටුවේ අවසර සහිතව ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වල තියෙන අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ඒ අනුව තමයි දින ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තියෙන ක්‍රියාකාරකම්. ඒ අනුව තමයි දේශීයව ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියේදී ප්‍රසම්පාදන දින ගණන අඩු කරලා තියෙනවා. ඒ දින ගණන අඩු කරන්න අවසර අරගෙන තියෙනවා. අවසර අරගත්තාම 7 දෙනෙක් මේ ටෙන්ඩර් ක්‍රියාවලියේදී ආයෝජන කරලා තියෙනවා. ඒ සැපයුම සඳහා. එහෙම නැතුව මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියන් උල්ලංඝනය කරලා කියලා කියන්නේ පට්ටපල් බොරු. ඒ බොරු කියන එක ගැලපෙන්නේ නැහැ විපක්ෂ නායකතුමා වගේ ගෞරවනීය තනතුරක් මේ තනතුර. ඒ නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරලා තියෙනවා නම් නඩු දාන්න පුළුවන්. එහෙම එකක් නැහැ. ඒක නිසා ඒ බොරු කියන එක වෙනුවට අපි කියන්නේ මේ වෙලා තියෙන ක්‍රියාවලියයි හරියට අපි කතා කරන්න ඕනේ. ඒ නිසා ගරු කතානායකතුමනි වාහන පිළිබඳව මං හිතන්නේ ඇති ඒ විතරක් නෙමෙයි මේ වාහන ගෙන්නන එක ගැන කියන් යනකොට මේක කියන්න ඕනේ. ඇයි දැන් මේ වාහන ගෙන්නන්නේ කියලා අහුවානේ. අපේ රටේ පළාත් පාලන ආයතන මේ පළාත් පාලන ආයතන 340කට ආසන්න තියෙන පළාත් පාලන ආයතනවල වාහන පිළිබඳ කිව්වා. මම අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා හැටියට මට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි මගේ පළාත් පාලන ආයතන 19ම නගරාධිපතිවරයා ඇතුළු සභාපතිවරු හැමදාම මුණ දෙන ප්‍රශ්නයක්. කුණු ටික ඇද ගන්න විදිහක් නැහැ. බැකෝ ටික නැහැ. ඩෝසර් ටික කැඩිලා. සභාපතිවරුන්ට යන්න වාහනේ නැහැ. මේ ප්‍රශ්න හැමදාම තියෙනවා. ගලි බවුසරයක් නැහැ හදිස්සියකට. නගරේ ගලි බවුසරය අරන් යන්න අනිත් තැන් වලට. ඉස්පිරිතාල කුණු ටික ගලි ටික සුද්ධ කරගන්න විදිහක් නැහැ. මේ ප්‍රශ්නේ ගරු විපක්ෂ නායකතුමා මේ තියෙන ගෙන්නන වාහන බෙදන විදිහ කියන්න යන්නේ මම. ගෙන්නන වාහන වල අත්‍යවශ්‍ය වාහන ටික අපි බෙදනවා. මේ වාහන ඇතුලේ තියෙනවා ගලි බවුසර් 100ක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ට්‍රැක්ටර් 175ක් තියෙනවා. බැකෝ 100ක් තියෙනවා. ටිපර් 160ක් තියෙනවා. මෝටර් ගේටර් 75ක් තියෙනවා. මෙතන තියෙනවා වාහන 610ක්.
මේවා අතර තියෙන ත්‍රීවිල් 90ක් තියෙන මේ තව මේ ඇතුළු එතන 700යි. මේ විදිහට මේ ඇතුළු අමාත්‍යංශවල වාහන තියෙනවා. ඒ අමාත්‍යංශවල නිලධාරීන්ට මොකද මේ සුකෝගෝගේ වාහන පාවිච්චි කරන නිලධාරීන්ට වාහනයක් දෙන්න වෙනවා. ඒ නිසා මේ වාහන දෙන්න ඕනේ. ඒ නිසා මේ විදිහට යනකොට මේ වාහන ගේන හේතුව අහනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වාහන ටික නඩත්තු කරන්න වාහන 4000ක් විතර තියෙනවා මේ ආයතනවල පළාත් පාලන අමාත්‍යාංශය යටතේ තියෙන. මේ වාහන 4000 නඩත්තු කරන ගරු විපක්ෂ නායකතුමා අවුරුද්දකට යනවා මිලියන 3350ක් ගිය අවුරුද්දේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කල්පනා කරලා බලන්න. අවුරුද්දකට මිලියන 3350ක් මේක සීරෝ වෙන්නේ නැහැ. හැබැයි මේ පරණ කසිකබල් ලඩි ටික නඩත්තු කරනකොට සමහර වාහන කොට උඩ තියෙන්නේ. අනුරාධපුර එක පළාත් පාලන ආයතනයක එස්ටිමේට් එකක් දීලා තියෙනවා. එකක් නොච්චියාගම අනිත් එක තිරප්පනේ. මේ වගේ එස්ටිමේට් දීලා තියෙනවා. වාහනයක් ගත්ත එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි වාහනය හදනවට වඩා. ඉතින් අපි කිව්වේ හදන්න එපා මේක හැදුවට වැඩක් නැහැ. ඒ ගණන් දීලා හදනවට වඩා මිනිස්සු හයි අපෙන් පිස්සුද කියලා. අන්න එහෙමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මේ විපක්ෂ නායකතුමා ඕක තමයි ඇත්ත තත්ත්වේ. ඒ නිසා ගරු ගයන්ත මන්ත්‍රීතුමා මේවා හදන එක නෙමෙයි ඇත්තට අලුත් වාහන අරන් දෙන්න ඕනේ. මේ ආයතන නැතුව දුවන්න බෑ. ඒ නිසා තමයි අපි ඒවට යෝජනා කරේ. ඒක මේ මාලිමාවේ නැත්තම් අපේ ආයතන විතරක් නෙමෙයි හැම ආයතනකටම දෙනවා. හැම ආයතනකටම දෙනවා. කැපිටි කොල්ලෑවටත් දෙනවා. කැපිටි කොල්ලෑව ඉන්න ඔබතුමාලගේ සභාපතිවරයෙක්නේ. කැපිටි කොල්ලෑවටත් දෙනවා එක. ඒ දෙන්නේ ඇයි දන්නවද? ඒ හැම කෙනෙකුටම දෙන්න ඕනේ. කැපිටි කොල්ලෑව අපි තමයි දිනු 8ම. 7ක් දිනු අපි. ඒ වුණාට අපි ඒත් දෙනවා. මොකද එකතු වෙලා හදාගත්තේ ඔබතුමාලා එක්කෙනෙක් සභාපති වුණානේ. ඉතින් වැලිගමටත් දෙනවා. අපි දිනු 22ම අපි දිනු. අපි ඒත් දෙනවා. ඒ කියන්නේ මේ දිනුවේ කවුද කියන එක නෙමෙයි. මේ හැම පළාත් පාලන ආයතනයක්ම රටේ ජනතාව. ඒ නිසා මේ හැම පළාත් පාලන ආයතනයකටම මේ හැම පළාත් පාලන ආයතනයක්ම දුවන්න ඒ ප්‍රදේශයේ නඩත්තුවට අවශ්‍ය තියෙන තැනකට මේ පළාත් පාලන ආයතන දුවන්න ඕනේ. ඒ නිසා මේ වාහන ගෙන්නන්න ඇයි කියන කතාව තවදුරටත් බොරුවට පතුරු ගගහ යන එක වැරදි. මොකද මේක නිකන් අර මේ JVP කාඩරවරුන්ට දෙනවා. මාලිමාවේ වැඩ කරන අයට දෙනවා. නෑ. පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට දුන්නත් 300ක් දෙන්න ඕනනේ. ඉතින් 341ක් දෙන්න එපා. හරියටම දුන්නොත් එහෙම. අපි ටිකක් මම මේ 300ක් ටිකක් දුවා ගන්න පුළුවන් කීපයක් තියෙනවානේ. අනුරාධපුරේ දෙකක් විතර තියෙනවා දුවා ගන්න පුළුවන්. මම මේ වගේ ඇවරේජ් එකක් අයින් කළා 300ක් කිව්වේ. ඒ නිසා දැන් මේ පාර්ලිමේන්තුවේ ගත්තොත් එහෙම විපක්ෂ නායක කාර්යාලය ඊට පස්සේ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය ආණ්ඩු පක්ෂයේ House of Leader ඒ කාර්යාලය ඊට පස්සේ විපක්ෂයේ සංවිධායක කාර්යාලය ඇරුණාම අමාත්‍ය කාර්යාලය ඇරුණාම නේ Leader of the House නේ ඒ කාර්යාල කීපයක් තියෙනවා. මේ කාර්යාල ඇරුණාම ඒවට වාහන දීලා තියෙනවා. ඒක හැබැයි නියෝජ්‍ය ඇමතිවරුන්ට සමහර තැන්වල නැහැ. මගේ නියෝජ්‍ය ඇමතිවරුන්ට ඇත්තට දුවා ගන්න බෑ වාහනේ. අපේ නියෝජ්‍ය ඇමතිවරු වාහන ගෑරේජ් එකේ තියෙන්නේ. වාහන නැහැ. ඒවට වාහන දෙන්න ඕනේ. කැබ් එකක් තියලා තියෙන එකයි. ඉතින් ඒ නිසා මේ දුවා ගන්න පුළුවන් වාහනයක් දෙන්න ඕනේ. ඉතින් ඒ වාහනේ හැමෝටම දෙනවා කිව්වා. ඉතින් මන්ත්‍රීවරුන්ට වාහනයක් දෙනවා කෝ කැබ් එකක්. පාවිච්චි කරලා අවුරුදු 5 වුණාට පස්සේ තියලා යන්න කිව්වා. ඉතින් ඒ නිසා මං කියන්නේ මේක දෙන්න හදනකොට මේක නිකන් බොරු කතාවක් කියන එක වැරදි. මේ දෙන්න හදන්නේ മന്ത്രിවරුන්ට විතරක් නෙමෙයි. මේ දෙන්න හදන්නේ පළාත් පාලන ආයතන වලට, රජයේ නිලධාරීන්ට, මේ අකාර්මාන්‍ය වෙමින් තියෙන ආයතන පද්ධතියට, ඔක්කොම රාජ්‍ය සේවයටත් එක්ක තමයි මේ වාහන පද්ධතියම ගේන්න හදන්නේ. ඒ ටික ගෙනල්ලා වාහන ටික ගෙනල්ලා මේ ආයතන පද්ධතිය සක්‍රිය කරන්න අපි හදන්නේ. මේවා අකර්මණ්‍ය වෙලා තියෙන ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ජනතාවට කියන්න වෙන මොකක්වත් නිසා නෙමෙයි. අවුරුද්දට මිලියන 3500ක් වියදම් කරනවා අපි මේ වාහන ටික නඩත්තු කරන්න. ඔබ හිතන්න මිලියන 3500ක් අවුරුද්දට නඩත්තු කරනවා. අවුරුදු 4ට මිලියන 14000ක් වාහන වලට නඩත්තු කරන්න යනවා මේ පළාත් පාලන ආයතන වලට අපි තිබ්බන විපක්ෂ නායකතුමා. අවුරුදු 4ක් කියනකොට මිලියන 14000ක්. අලුතෙන් වාහන අරන් දුන්නාම හොඳයි නේවට. අලුතෙන් වාහන අරන් දුන්නාම ඒ විතරක් නෙමෙයි. දැන් විපක්ෂ නායකතුමා ඔබතුමා විමසුවා ගරු අපේ ඇමතුමාගේ චන්දනාබේරත් මහාචාර්ය චන්දනාබේරත් ඇමතුමාගේ ගෙදර පවුලේ විස්තරත් හොයලා විපක්ෂ නායකතුමා මොකට හෙව්වද මන් දන්නේ නේ අපේ නියෝජ්‍ය කතානායකතුමා එතුමාගේ සහෝදරියක් කරපු රස්සාව හොයලා තාත්තා කරපු රස්සාව හොයලා කමන්නේ මං කියන්නේ නෑ ඔබතුමා හොයලා කමන්නේ නෑ ඉතින් ඒක තමයි නේ හරි මම කිව්වේ කමන්නේ නේද
දැන් අර රෙජිස්ට්‍රාර්වරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව දීමනා වැඩි කිරීම පිළිබඳව සලකා බලමින් තිබෙනවා. ඒක ඒ තීරණය ගන්නවා අපි ඉස්සරහට. ඒ විතරක් නෙමෙයි ඔබතුමා කිව්වා අර පළාත් පාලන ආයතන නඩත්තු වියදම් පිළිබඳව. ඒ කියන්නේ මේ රීකරන්ට් එක්ස්පෙන්ඩිචර්ස් වලට යන මුදල් අඩු කරනවා. මේ තීරණය ගත්තේ අපි නෙමෙයි. මේ තීරණය ගත්තේ 2023 බජට් එකේ ගත්ත තීරණයක්. 2023 අයවැය ගත්ත තීරණයක් අනුව තමයි එදා ඉඳන් 120 කැපුවා. ඒ අනුව තමයි 2028 වෙනකොට 100%ම කැපෙනවා ගරු විපක්ෂ නායකතුමා. එතකොට 2020 වෙනකොට 100%ම කැපුණාම සමහර පළාත් පාලන ආයතන දුවන්න බෑ ඒක හරියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමහර පළාත් පාලන ආයතන දුවන්න බෑ. එතකොට සමහර පළාත් පාලන ආයතන දුවන්න බැරි වෙන නිසා තමයි යන්න අපි තීරණයක් කරන් තියෙනවා. අපේ ඇමතුමා කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව දැම්මා. පළාත් පාලන ආයතන කැටගරි 4කට කඩලා තියෙන්නේ. කඩලා ඒ වගේ ආදායම අනුව Honorable Vasan Samarasinghe, you have 2 more minutes of your allocated time. දැන් නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපි ඒ වගේ ආදායම් කොහොමද කියලා බලලා මේ වෙනකොටත් ප්‍රාග්ධන වියදම් සඳහා දැන් අපි මේ මුදල වෙන් කරනවා. අපි ඒ වගේම අපේ ආයතන වලට වාහන ටික දෙනවා. ඒ වගේම අපි ඒ වගේ ආදායම් උත්පාදන මාර්ග සඳහා යන්ත්‍රෝපකරණ දෙනවා. ඒ නිසා අපි ඉස්සරහට බලනවා ඒකට ශක්තිමත් කරන්න ඕනේ ශේෂ්ත්‍ර මොනවාද ආයතනවල ස්වයං උත්පාදන මාර්ග ශක්තිමත් කරන්න පුළුවන් කොහොමද කියලා බලනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් මේ රජයේ යටතේ පළාත් පාලන ආයතන අඩපණ වෙන්න දෙන්නේ නැහැ කියන කාරණේ අපි බොහොම වගකීමෙන් කියන ගරු විපක්ෂ නායකතුමා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා විනාඩි 2යි කියලා කියපු නිසා මේක ඉවර කරන්න ඕනේ. නිසා මේ අයවැය ඇතුලේ කම්කරු අමාත්‍යාංශය පිළිබඳවත් කතා කරන්න ඕනේ. අපි මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතුමා ඊළඟට කතා කරයි. විශේෂයෙන් කියන්න ඕනේ මේ විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන කියන්න. අපෙන් අහුවනේ මේ විශ්‍රාම වැටුප ගැන අපේ විපක්ෂ නායකතුමා කිව්වනේ. එතුමාට මතක නැහැ එතුමා ආණ්ඩුවේ ඉන්න කාලේ තමයි මේ රටේ 2016 මේ රටේ රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප නැවැත්තුවේ. ඒ කියන්නේ දායක විශ්‍රාම වැටුප නැවැත්තුවේ ඔබතුමාලා 2016. එතුමාලා දායක විශ්‍රාම වැටුප තමයි දුන්නේ එතුමාලා. එතුමා මතකද දන්නේ නැහැ ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාලා 2016 සිට රාජ්‍ය සේවයට එකතු වෙච්ච සේවකයන්ගේ පත්වීමේ ලිපිය ගැහුවා ඔබ හිමිකම් ලබන්නේ දායක විශ්‍රාම වැටුපකට කියලා. හොඳ 2016 1 සිට දායක විශ්‍රාම වැටුපට හිමිකම් ලබන්නේ කියලා තමයි ඔබතුමාලා පත්වීම ලිපිය දුන්නේ. හැබැයි ඒ අයට ඔබතුමාලා දීපු දායක විශ්‍රාම වැටුප කියන්නේ දායක කරගත්ත විදිහ කියන්නේ දායක කරගත්ත account එක කොහෙද තියෙන්නේ කියලා කියන්නේ දායක වෙච්ච ආකාරය කියන්නේ සේවකයාගේ වැටුපෙන් අඩු කරගත්ත විදිය කියන්නේ එහෙම එකක් නැහැ. හැබැයි ඓතිහාසික ලෙස 2016න් පස්සේ රාජ්‍ය සේවයට එකතු වෙච්ච සේවකයන්ගේ විශ්‍රාම වැටුප ගෙවන්නේ කොහොමද කියලා අද වෙනකන් ඒ සේවකයෝ දන්නේ නැහැ. අන්න ඒ අයගේ විශ්‍රාම වැටුප පිළිබඳව තිබිච්ච අනිශ්චිතතාවය දුරු කරලා 2016න් පස්සේ රාජ්‍ය සේවයට එකතු වෙච්ච සියලු දෙනාගේ විශ්‍රාම වැටුප නිශ්චිත කරලා දුන්නේ මේ මාලිමාවේ ආණ්ඩුව කියන එක අපි බොහොම වගකීමෙන් කියනවා. ඒ විතරක් නෙමෙයි මේ 20 සිට 24 දක්වා විශ්‍රාම යන සේවකයන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් සැකයක් මතු කර විපක්ෂ නායකතුමා. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරලා කියයි එහෙම සැකයක් නැහැ. අපේ රටේ විශ්‍රාමිකයන් පිළිබඳ ප්‍රශ්නේ අපි බොහොම පැහැදිලිව විසඳලා තියෙනවා. තවදුරටත් විශ්‍රාමිකයන් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සියලු විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලු විසඳන්න වැටුප් කොමිසමක් අපි දාලා තියෙනවා. නිසා මේ රටේ ඉතිහාසයේ රාජ්‍ය සේවකයන්ගේ පෞද්ගලිකාංශ සේවකයන්ගේ වතු සේවකයන්ගේ වැටුප් ප්‍රශ්න විසඳන්න ඉතිහාසයේ රජයක් කටයුතු කරා නම් කරපු රජයන් අතර වැටුප් ගැටලු විසඳපු හොඳම රජය මාලිමාවේ රජය කියනකොට මේ රටේ ජනතාව දැන් පිළි අරන් ඉවරයි. ඒ නිසා වතු සේවකයන්ගේ වැටුප් ගැන කතා කරලා වැඩක් නැහැ දැන්. ඒ මොකද ඉතිහාසය ඇතුලේ වැටුප් වැඩිවීමක් කරා නම් වතු සේවකයන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම කරන්න මැදිහත් වෙච්ච ආණ්ඩුව මාලිමාවේ ආණ්ඩුව කියලා විපක්ෂ මන්ත්‍රීවරු දැන් පිළි අරන් ඉවරයි. විපක්ෂ මන්ත්‍රීවරු පෞද්ගලිකාංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 9000කින් වැඩි කරා. 2025 වැටුප් වැඩිවීමේදී රුපියල් 21000 තිබිච්ච වැටුප 26000 දක්වා වැඩි කරා. 27000 සිට මේ අවුරුද්දේ ඉඳන් ඒක රුපියල් 30000 දක්වා පෞද්ගලිකාංශයේ සේවකයන්ගේ අවම වැටුප වැඩි කරා. රාජ්‍ය සේවකයන්ගේ පෞද්ගලිකාංශ සේවකයන්ගේ වතු සේවකයන්ගේ සියලු දෙනාගේ වැටුප් වැඩි කිරීම වලට අපි මැදිහත් වුණා. ඒ විතරක් නෙමෙයි මේ රටේ කම්කරුවන්ගේ නීති සම්බන්ධයෙන් මහා දැවැන්ත සාකච්ඡාවක් අපේ සමාජයේ තියෙනවා. ඒ නිසා රාත්‍රී කාන්තාව රාත්‍රී සේවය යෙදවීම පිළිබඳව පැය 8 වැඩ දිනය පිළිබඳව නිසා අපි තාම පැහැදිලිව කියන්න ඕනේ මේ ආණ්ඩුවේ ස්ථාවරය. මේ පැය 8 වැඩ දිනය පිළිබඳව තැන් තැන් වල කතා තියෙනවා. ලෝකේ තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ. AI වලින් වැඩ කරනවා. data එක්ක තමයි ලෝකෙ මිනිස්සු දැන් වැඩ කරන්නේ. තාක්ෂණය දියුණු වුණාට පස්සේ දැන් ලෝකේ පැය 8 වැඩ දින වෙනුවට දැන් පැය 6:00මාර වැඩ දිනට ඇවිල්ලා තියෙන්නේ.
පැය 7 පැය 6 මාට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා පැය 8ට එහා වැඩ දිනයක් නෑ ලෝකෙ දැන්. ඒ නිසා දැන් පැය 8 පැය 6 මාට පැය 7ට ගේන්න ඕනේ පුළුවන්. ඒ නිසා අපි තවත් දියුණු වෙමින් පවතින ලෝකේ රටක් බවට පත් වෙච්ච රටක් වෙනකොට අපි දියුණු වෙච්ච රටක් බවටයි පත් වෙන්න. ඒ නිසා දැන් පැය 8 වැඩ දිනේ තමයි අපේ ස්ථාවරය. ඒ නිසා දිනකට පැය 8යි සතියට පැය 45යි උපරිමයි. ඒ නිසා කම්කරු නීති සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවකට දැන් අපි කමිටුවක් හදලා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර පිළිගත් කම්කරු ප්‍රඥප්තියෙන් එක්ක කම්කරු නීති සංශෝධනය සඳහා රටේ තියෙන සියලු කම්කරු අනපනත් මේ තියෙන සියලු කම්කරු අනපනත් සංශෝධනය කරලා කම්කරු නීති සංශෝධනයක් සඳහා සියලු සාකච්ඡා එකතු කරලාගෙන කම්කරු නීති සංශෝධනයක් සඳහා වෙච්ච සාකච්ඡාව පටන් ගන්න දැන් කමිටුවක් හදලා තියෙනවා. හැම දිනාටම කන් දීලා හැම දිනාටම ඇහුම් කන් දීලා මහජන අදහස් විමසලා අන්නේ අදහස් අරගෙන කම්කරුවත් මේ රටේ ආර්ථිකයත් මේ රටේ අනාගතයත් ගැන හිතලා වඩා හොඳ කම්කරු නීති සංශෝධනයක් කරන්න අවශ්‍ය කරන නීති සංශෝධනයකට අවශ්‍ය ඒ මූලික ආරම්භය ගන්න අවශ්‍ය කරන කමිටුව අපි හදලා තියෙනවා. ඒ හරහා කම්කරු නීති සංශෝධනය අපි දැන් මුල පුරලා තියෙනවා. ඒ නිසා මේ කතා බහ අවසන් කරනකොට මම කියන්න ඕනේ. තව දුරටත් අර වතු කම්කරුවගේ වැටුපස් පිළිබඳව දෙබිඩි පිළිවෙතක ඉන්නේ නැතුව විපක්ෂේ. ඒක වෙලාවක පාර්ලිමේන්තුව ඇතුලේ කියන අපි විරුද්ධ නැහැ කියලා. සමහර වැඩසටහන් වලට නැත්තම් එළිය ගිහලා අහු වුණාම කියනවා අය විරුද්ධයි කියලා. මම දැක්කා ඊයේත් සභාව මන්ත්‍රීවරු කියනවා අපි මේකට විරුද්ධයි කියලා. මේකට විරුද්ධ වෙන්න එපා. මේකට විරුද්ධ වෙන්න එපා කියලා අපි කියන්නේ මේ දෙබිඩ්ඩෝ වෙන්න එපා. එක ස්ථාවරයක ඉන්න. එක මන්ත්‍රීවරියක් ගිහිල්ලා අල්ලස් කොමිසමේ මේක කියලා පැමිණිලි කරා. 30 seconds. අර අල්ලස් කොමිසමේ පැමිණිලි කරපු එක ආපහු නිවැරදි කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒක එතුමියගේ අදහසක් වෙන්නත් පුළුවන් නැත්නම් විපක්ෂයේ අදහසක් වෙන්නත් පුළුවන්. දැන් කෝක හරි කමන්නේ නැහැ. දැන් නාලා ඉවරයි. ඒ නිසා දැන් දෙබිඩ්ඩෝ නොවි එක ස්ථාවරයකින්. ඒ නිසා මේ ආණ්ඩුව ගත්ත ස්ථාවරේ මේ රටේ අවුරුදු 200ක් මේ රටේ වතු වල වැඩ කරන මිනිස්සුන්ගේ ජීවිතවලට වතු කම්කරු ජනතාවට මේ වැටුප ලබා දෙන්න තීරණය කරේ නිකන් නෙමෙයි. මේ රුපියල් 1750ක් දක්වා මේ වැටුප වැඩි කරද්දී සේවක අර්ථසාධක අරමුදල් ගෙවන සේවක අර්ථසාධක අරමුදලට දායක වෙන හැම වත්තකම සේවකයන්ට ඒ රුපියල් 200 හාම්පුතක් ගෙව්වහම රජයෙන් ගෙවන 200ත් ඒ අය ලබා ගැනීම සඳහා ඉඩ තියෙනවා. ඒ අය හාම්පුතා ඒ රුපියල් 200 Tamanට ගෙවලා රජයෙන් ඒක රීඑම්බර්ස් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩේ කරගන්න සියලු දෙනා දායක කරගන්න විපක්ෂයත් මේකට එකතු කරගන්න පුළුවන්කම තියෙන නිසා දෙබිඩි පිළිවෙතකින් නැතුව දැන්වත් මේකට එකතු වෙන්න කියන ආරාධනය කරමින් මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරපු රජයක් හැටියට මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මැදිහත් වෙච්ච ආණ්ඩුවක් හැටියට ඒ වගේම රාජ්‍ය සේවකයාගේ අයිතිවාසිකම් වගේම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම විශ්‍රාමිකයාගේ අයිතිවාසිකම් රාජ්‍ය සේවයේ අහිමි වෙච්ච අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු රජයක් හැටියට ඒ අවශ්‍ය වෙච්ච පොරොන්දු ඉටු කරපු රජයක් හැටියට මාලිමා ආණ්ඩුව වැඩ කරන ජනතාවනුත් රාජ්‍ය සේවකයන්ුත් වෙනුවෙන් පෙනී හිටපු රජයක් හැටියට අපි කියපු දේ කරපු රජයක් හැටියට කටයුතු කරනවා කියන කාරණේ කියමින් මම නවතින ගරු නියෝජ්‍ය කතානායකතුමනි බොහොම ස්තුතියි. Yes, Honorable Leader of the Opposition, you may clarify. I'll give you a minute, please. මම මේ කම්කරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඔබතුමා කම්කරුවගේ අයිතිවාසිකම් ගැන කතා කරන එකත් ඒ වගේම ඔන්ලයින් හරහා AI හරහා කරන ක්‍රියාවලිය ගැන විග්‍රහයක් කරා. මම ඔබතුමාලට ඉල්ලීමක් කරනවා තක්සේරුවක් කරන්න මේ සිදුවෙන තාක්ෂණික දියුණුවත් එක්ක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් විප්ලවයත් එක්ක කොයි තරම් වර්තමානයේ තියෙන රැකියා අහිමි වෙයිද කියන එක. අන්න ඒක පිළිබඳව තක්සේරුවක් කිරීම ඉතාමත් වැදගත්. ඒ තක්සේරුව කරලා විශේෂයෙන්ම රැකියා වෙළඳ පොළට උචිත එහි ඉල්ලුමට සැපයුමට සරිලන අලුත් රැකියා බිහි කරන්නට අපි අපේ රටේ පෙරපාසලේ ඉඳලා ප්‍රාථමික ද්විතීක තෘතීක ඒ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරමින් අපිට සිද්ධ වෙනවා ලොකු ගමනක් යන්න. මොකද ඔක්කොම සම්ප්‍රදානුකූල රැකියා තර්ජනයට ලක් වෙනවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් රෙවලූෂන් එක තුල. Honorable Vasant Samarasinha, you wish ගරු නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂ නායකතුමා මතු කරපු කරුණ පිළිබඳව රජයක් හැටියට අපි අවධානය යොමු කරලා තියෙනවා කියන කාරණේ අවධානය කරන්න ඕන. එතුමා මතු කරේ මේ ලෝකයේ තාක්ෂණික විප්ලවයක් සිද්ධ වෙමින් තිබෙන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ලෝකයේ මේ කෘත්‍රිම බුද්ධියේ වර්ධනයත් එක්ක ලෝකේ සාම්ප්‍රදායික රැකියා වේගෙන් වියකෙන එක හරි.
ඒ වගේම තමයි අලුත් රැකියා අවස්ථා ඇති වෙනවා. ඒ නිසා ලෝකෙ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් නවීකරණය වෙනවා. ඒ වගේම මිනිස්සු අලුත් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ ආහාර රටාවන්, අඳින පළඳින රටාවන්, ඒ වගේම අවශ්‍යතාවයන් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන වෙරියට වෙනස් වෙන උන් නැත්තම් අපිත් පිටිපස්සට යනවා. ඒ අනුව අලුත් වෙන්න පුළුවන් විදිහට අධ්‍යාපන ක්‍රමයේ වගේම ආර්ථිකයේ ක්‍රමවේදයන් වෙනස් කරන ඉස්සරහට යන්න අවශ්‍ය කරන අධ්‍යාපනයේ සහ ක්‍රියාකාරකම් වල වෙනස්කම් වලට යන්න සූදානම් විදිහට අපේ ආර්ථිකය හැඩගස්ස ගන්න අවශ්‍ය වෙනස්කම් වලට යන්න සූදානම්. ඒ සඳහා වෙනස් වෙන්න අපි ලෑස්ති කියන පණිවිඩයත් අපි දෙනවා. බොහොම ස්තුතියි. Honorable Kavindran Kodeswaran. கௌரவ பிரதி சபாநாயகர் I'll அவர்களே, come back to you, honorable member. இன்றைய இந்த குளிர்நிலை விவாதத்திலே விசேடமாக இந்த Yes, Honorable Ravi Karnataka, உயரிய- you on your feet. 1 minute. Yes, Deputy Speaker. Can you make it very brief? වසන්ත ඇමතුමා spent a lot of time there. දැනුවත්ව කතා කරන නිසා ප්‍රශ්නාන තියෙන ඔබතුමා කියනවා විපක්ෂට කරුණා කල්ලා මේ තේවතු අයට බිලියන් 5ක් වෙන් කරලා Honourable තියෙනවා member- 3ට. Honourable හැබැයි Ravi තේවතු Karnataka, සහ we will- රබර් සහ මේ පොල්වල ලක්ෂ 7මාරක් වැඩ කරනවා. ඇයි මේයටත් ඔයක ගෙවන්න නැත්තේ? මෙච්චර රුදාවක් තියෙන 83000ට. මේ ලක්ෂ 7ටම ගෙවන්න ඕනේ. Let's not ඒක make a debate on සම්පූර්ණ this. Yes, Honorable. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රවි කරුණානායක අපේ මන්ත්‍රීතුමා කියන Make it very brief, Honorable Minister. ලක්ෂ 7මාරක් වැඩ කරනවා කියලා අපිට එහෙම වාර්තා වෙලා නැහැ ගරු මන්ත්‍රීතුමා. නෑ. ඔබ ගරු දැන් මේ හරි පැහැදිලිව කිව්වනේ ගරු මන්ත්‍රීතුමා. හරි පැහැදිලිව කිව්වා EPF ETF ගෙවන වතුවල වැඩ කරන ඕනෑම කෙනෙකුට EPF ETF ගෙවලා තමනුත් රුපියල් 200 දීලා රජයේ දෙන 200ක් ගෙවලා Honorable Minister will go forward. නෑ කොම් ඉති නෑ දැන් මේ හරි දැන් ඔබතුමාට තේරෙනවද? දැන් ඔබතුමාට Honorable තේරෙනවද? Ravi Karnataka, can you please- නෑනේ දැන් ඔබතුමාට තේරෙනවනේ ඉතින්. EPF ETF ගෙවනවා නම් ගන්න පුළුවන්. නෑ We are not, EPF Honorable ETF ගෙවනවා නම් Honorable ගන්න Minister, we are not පුළුවන්. going to. ඒ මොකද්ද? Yeah. ඉතින් දැන් ඔබතුමා දැන් කියන්නේ මොකද්ද මේ? EPF ETF ගෙවනවද? ඉතින් I will- EPF ETF ගෙවන හැම දෙනාටම දෙනවා. The labor issue. Labor issue. නේද? දැන් ඔබතුමා කියන්නේ නීති විරෝධී ඒවා කරන්න කියලානේ. Okay. Honorable දවසක් Minister, වැඩ කරත් EPF ETF ගෙවන්න ඕනේ. I can call upon the next speaker, නෑ, නෑ, Honorable ගරු Kavindran නියෝජ්‍ය Kodeswaran. මන්ත්‍රීතුමා. You may please continue. Honorable Kavindran Kodeswaran, your time starts now. My time is starting. Honorable Minister and Honorable Ravikant will come to that later. Can you please sit down? Please listen to the. Please. Please listen. Can you, கௌரவ பிரதி Honorable சபாநாயகர்களே, Member, can you please, Honorable say- Minister, Vasanta Samrasinghe and Ravi Karnataka, பிரதி can you சபாநாயகர் please அவர்களே, take your seat? We are இதில் not going to டைம் make a போய் debate here. கொண்டிருக்கின்றது. தயவு Honorable செய்து Minister, can you please sit down?